ලොකු පොඩි කවුරුත් අයිස් පැකට් කඩින් කනවා නේද? ඕන්න ඉතින් අය කඩින් කන්න ඕනේ ගෙදරම හදාගමු. චූටි දේවල් ටිකක් ඕනේ වෙන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. ඔයා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම කිරිපිටි මෙසඳි 3ක් වෙන්න එකතු කර ගන්නවා. එකට සීනි මෙසඳි 5ක් වෙන්න එකතු කර ගන්නවා. ඉතින් සීනි රස අනුවට එකතු කර ගන්න පුළුවන්. නටන උණු වතුර මිලිලීටර් 500ක් වෙන්න එකතු කර ගන්නවා. ඉතින් කිරිපිටි එක හොඳට දිය වෙන්න ඕනි කැටගතිය නැතුව. සීනි ටිකත් හොඳට දිය කළා මේක පැත්තකින් තියාගමු. ඔයාලට පුළුවන් නම් ඇල් වතුර එකතු කර ගන්න. ඊළඟට මම මේකට කෝන් ෆ්ලවර් 2මාරක් එකතු කර ගන්නවා මේ සැඳි වලින්. වතුර මිලිලීටර් 200ක් වෙන්න එකතු කරලා මේක හොඳට දිය කර ගන්නවා. ඉතින් අපි මේක හොඳට දිගන පැත්තකින් තියාගමු. ඊළඟට මම කිරි එක රත් කරගන්න යන්නේ. ඉතින් ලිපේ තියන භාජනයකට මේ කිරි ටික එකතු කර ගන්නවා මම. කිරි එක දෙපාරක් විතර උතුරුනට වාට තියෙන්නේ කෝන් ෆ්ලවර් ටික එකතු කර ගන්න. ඉතින් කෝන් ෆ්ලවර් එකතු කරනකොට ඉක්මනින්ම ටික කලවම් කරලා එකතු කර ගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න මේක. සාමාන්‍යයෙන් උකු ගතියට අපි මේක ගන්න ඕනි. සාමාන්‍යයෙන් ටින් කිරි වලට වඩා ටිකක් අඩු ප්‍රමාණයට උකු ගතිය ආවම අපි මේක ලිපෙන් අයින් කරගමු. ඉතින් මේ පෙන්වන්න වාට හරිය උකු ප්‍රමාණයට ඇහිල්ලා. ඉතින් මේ වගේ වෙනකොට මේක ලිපෙන් අයින් කරගන්න. ඔයාලට එක එක රසට මේකට එක එක දේවල් එකතු කරගන්න පුළුවන්. කෝෆි රස ඒක වගේ ජෑම් වර්ග නැත්නම් පළතුරු වර්ග එකතු කරන්න පුළුවන්. ඉතින් මේ චොක්ලට් චිප්ස් ටිකක් තියලා මම ගෙදර එකතු කරගන්නවා ඒකට. ඊටු ටික මම කිරි රසටම හදා ගන්නවා. ඉතින් ඕනි දෙයක් තියෙනවා නම් ගෙදර තියෙන දෙයක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. පළතුරු එකතු කරන අනිවාර්යෙන් පල්පයක් විදිහට අනිවාර්යෙන්ම අරගන්න. ඊළඟට අපි අයිස් පැකට් ටික හදාගමු. ඉතින් මේවා කඩේ ඕන තරම් ගන්න තියෙනවා. ඉතින් ගොඩක් ගණන් අඩුයි මේ දේවල්. ඉතින් ගෙදර ටිකක් ගෙනත් තියාගන්න. මොකද රස්නේ කාලේ මේවා හදා තියත්තාම කන්න පුළුවන් අපිට. කඩෙන් කන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට තමුන්ට කැමති දිග ප්‍රමාණයට අරගන්න පුළුවන්. දැද්දති පිහියක් තියනවා නම් ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් මේ ගානට ඔක්කොම ටික හදාගන්න පැකට් ටික. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මිශ්‍රණය එකතු කරගන්න. ඉතින් මම මේ විදිහට ඔක්කොම අයිස් පැකට් ටික හදාගන්න අඟලක් එකමාරක් අනිවාර්යයෙන් මුලට ඉතුරු කරලා පුරව ගන්න. ඊළඟට තියෙන්නේ අපිට ආයෙත් නැවතත් මේ විදිහට ඉටි බෑග් එක පුච්චලා හදාගන්න. ඉතින් ගොඩාක් කරලා රත් වෙන්න තියන්න එපා. ගානට රත් කරලා හදාගන්න මේක. නැත්තම් පිච්චිලා යනවා ඉටි කවරේ. ඉතින් මේ ගානට අයිස් පැකට් ටික ඔක්කොම ටික හදාගන්න. හරිම ලේසි. අනික ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ටික එක රැයක් තියෙනවා ෆ්‍රිජ් එකේ මේ හවස හැදුවේ මම. ඉතින් මේ උදේ මම බලන්නේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. හරිම රසයි ඒ වගේම. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න.